අයිබෝ ජීවිතය අපිට කොච්චර හීන තිබිලා තියෙනවද? ඔබට මට එහෙම හීන තිබිලා තියෙනවා. සමහරවිට හීන හැබෑ වෙනවා, සමහරවිට ඒ හීන අපිට අමතක වෙලා යනවා. හීන අමතක කරන්න අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා සමහර වෙලාවට. අපේ ආර්ථික තත්ත්වයන් එක්ක, සමාජ අපේ මුහුණ දෙන විවිධ ගැටලුත් එක්ක සමහරවිට අපි අපේ හීන අමතක කරලා අපිට තවත් අයගේ හීන වෙනුවෙන් අපේ හීන කැප කරන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපේ අනාගත පරපුරටත් ඒක එහෙමම වෙන්න ඕනද කියලා අපිට හිතන්න කාලය ඇවිල්ලා. අපේ අනාගත පරපුරට එයාලා දකින හීන වෙනුවෙන්ම වැඩ කරන්න පුළුවන් වුණා නම් ඒ වෙනුවෙන් තව ඒ හීන හැබෑ කරන්න පුළුවන් ආයතන එහෙම නැත්නම් එහෙම හීන හැබෑ කරන්න අත දෙන්න පුළුවන් අය තිබුණා නම් කොච්චර දෙයක්ද කියලා අපිට දෙන වාර අනන්තයි අත්මානයි. අන්න එහෙම කාල වකවානුවක කලා ශාස්ත්‍රයේ මාධ්‍ය ශාස්ත්‍රයේ හීන තියෙන දරුවන්ට ඒ හීනවලට යන්න හරිම පාර නිවැරදිම මාර්ගය පෙන්වා දෙන්න පුළුවන් ආයතනයක් බිහිවීම ගැන සුබ පණිවිඩයක් එක්කයි අපි අද දවසේදී මේ ඔබව මේ ආකාරයෙන් හමු වෙන්නේ. Dream of Arts Campus කියන්නේ එහෙම තැනක්. අප දන්නවා කලාව හා මාධ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් හීන දකින දරුවන්ට ලංකාවේ විවිධ රජයේ විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල තිබෙනවා. පාඨමාලාවන් තිබෙනවා. හැබැයි මෙවන් දිවිවෙන දරුවන් ඇත්තටම වෘත්තීය තත්ත්වයේ කාර්ය කරන්න ගියාට පස්සේ වෘත්තීය මට්ටමේ වැඩ කරන්න ගියාට පස්සේ උන්ට වෘත්තීය මට්ටමින් වැඩ කරන්න පුළුවන් නිවැරදි මාර්ගෝපදේශය හමු වෙලා තිබෙනවාද මේ අධ්‍යයන ආයතන වලින් කියන එක ප්‍රශ්නය අපි හැමෝටම තිබුණා. ගොඩක් තැන්වලදී අපිට මේ ප්‍රශ්න වලට ගැටලුවට මුහුණ දෙන්න අවස්ථාවන් ලැබිලා තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නයට හරි විසඳුමක් හොයන්නයි අපි මේ උත්සාහ කරන්නේ. අපි ඉගෙනයි මේ අද දවසේදී කතා කරන්නේ Dream of Arts Campus. ඒ වගේම තමයි Institute of Software Engineering Campus ප්‍රධාන විධායක නිලධාරිතුමන් ඒ වගේම කල්පනාකාර අධ්‍යක්ෂකතුමන් අද දවසේදී අපහා සම්බන්ධ වෙනවා ප්‍රසාද් බඩුගේ මහත්මයා අයිබෝන් ඔබතුමන්ට. දැන් software engineering එහෙම නැත්නම් මෘදුකාංග ඉංජිනේරු ශිල්පය එහෙම නැත්නම් ඉංජිනේරු අධ්‍යයනය කියන පිළිබඳව ඔබතුමන් කාලයක් තිස්සේ පිළිබඳව අධ්‍යයනය කරලා ඒ පිළිබඳ අධ්‍යාපනික වටිනාකම් ශීලයට එකතු කරගත්ත කෙනෙක් විදිහට සහින් අනතුරුව මෘදුකාංග ඉංජිනේරුවරුන් 8000කට ආසන්න ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලංකාවට බිහි කරපු කෙනෙක් ඔබතුමා. ඇයි මේ කලාවට අත තියන්නේ? ඇත්තටම කියනවා මම මෘදුකාංග ඉංජිනේරු ශාස්ත්‍රයේ මෘදුකාංග ඉංජිනේරුවන් 8500ක් වගේ ඊට වඩා ප්‍රමාණයක් ඉන්ඩස්ට්‍රි වලට යොමු කරලා ඒගොල්ලෝ අද හොඳ තැන්වල වැඩ කරනවා. මෘදුකාංග ඉංජිනේරු ශාස්ත්‍රය පුරා කියලා යන පුළුවන් ශාස්ත්‍රයක්. ඉතින් ඒ ශාස්ත්‍රයට ළමෙක් යොමු කරනවා කියලා කියන්නේ ලොකු කාර්යභාරයක්. ඉතින් ඒක අපි පහුගිය දශක තුල ඉතා හොඳට ඒ වැඩේ අපි කරලා ඒ එක්ස්පීරියන්ස් එකක් අරගෙන අපිට පුළුවන් මම හිතුව ඇත්තටම මේ ආර්ට්ස් ශාස්ත්‍රය කියලා කියන්නේ ඇත්තටම මේ අපි දන්නවා තාක්ෂණයත් එක්ක ළමයි දැන් අද හැම තැනම තාක්ෂණයත් එක්ක තමයි ළමයි ගැටෙන්නේ. එතකොට ඇත්තටම මට හිතුණා මේ තාක්ෂණයත් එක්ක ගැටීම ටිකක් අඩු කරලා තව ටිකක් ළමයි වැඩ කරන්න, එතකොට අර ඉමැජිනේෂන් කියන එක හැදෙන්න, ඒ වගේම පරිසරයත් එක්ක වැඩ කරන්න, අන්න ඒ වගේ පැත්තකට මේ ළමයි ටික යොමු කරන්න අදහසකුත් තිබුණා. ඒ වගේම තවත් ඒ අදහසත් එක්කම ලංකාවේ ළමෙකුට ඒ ශාස්ත්‍රයට යන්න ඇත්තටම ගොඩාක් වෙලාවට ශාස්ත්‍රයට යන්න හිතාගෙන ඉන්නේ සර්ටිෆිකේට් එකක්, ඩිප්ලෝමා එකක්, ඩිග්‍රී එකක් කරා නම් ඒ ශාස්ත්‍රයට යන්න පුළුවන් කියලා තමයි හිතන්නේ හැම ෆීල්ඩ් එකකම. software engineering වේවා, මේ art field එකේ වේවා. නමුත් ඇත්තටම ඒක එහෙම කරන්න අමාරුනේ. අපි දැන් දන්නවා එහෙම කරන්න බෑ. මේකට ඉන්ඩස්ට්‍රි එකේ ඉඳන්නේ තනිකර ස්කිල්ස්. එතකොට මේ ස්කිල්ස් හැදෙන්නේ කොහොමද ළමයින්ට? දැන් මම මේ අවුරුදු 15ක් මේක එක්ස්පීරියන්ස් කරලා මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක නිකන් ස්කිල්ස් හදන්න බෑනේ ළමයින්ට. එතකොට මේ ස්කිල්ස් ටික හරියට ඩෙවලොප් කරන්න නම් අපිට විශාල මහන්සියක් අපේ ආයතන පැත්තෙන් වෙන්න ඕනේ. ඒක නිකන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට අවශ්‍ය ශ්‍රම බලකාය අපි ළඟ තියෙන්නත් ඕනේ. ඉතින් ඒ ශ්‍රම බලකාය ඇත්තටම මම කියන්න සන්තෝෂයි. ඉතින් අපිට එහෙම ශ්‍රම බලකායක් දැන් ඇත්තටම අපි කරන්න හොඳ වැඩක් නිසා ශ්‍රම බලකායක් අපිත් එක්ක දැන් ජොයින් වෙලා ඉන්නවා මේ වැඩේ බොහොම සාර්ථකව කරන්න.
හොඳයි දැන් ඔබතුමා කිව්වා වගේම දැන් අපි මේක එක ශේෂ්ත්‍රයක් නෙවෙයි ශේෂ්ත්‍ර ගණනාවකට මේක විහිදෙනවා විශේෂයෙන්ම අපි දැක්කොත් රංගන ශේෂ්ත්‍රය මාධ්‍ය ශේෂ්ත්‍රය නිරූපණ ශේෂ්ත්‍රය නර්තනය ආදී කොටක විවිධ ශේෂ්ත්‍රවලට මේ කැම්පස් එකේ දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා ඒක තමයි වැදගත්ම දේ මේ හැම ශේෂ්ත්‍රයක්ම ලේසි පහසු ශේෂ්ත්‍ර නෙවෙයි මේ හැම එකටම අවශ්‍ය කරන විවිධ දේවල් තිබෙනවා දැන් ඔබතුමාගේ සම්පත්දායකත්වය දක්වපු විශේෂයෙන්ම ආචාර්යවරු බඳවාගෙන සහ මේකද ඔබ හිතලා තියෙන ඉතාම විශේෂ දෙයක් මම දැක්ක මේ අයගේ න්‍යායාත්මක පදනමත් ගොඩනගන්න ඕනේ කියන කාරණය. එතනදී ඔබ සම්බන්ධ කරගන්නවා අපේ රටේ ඉන්න විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් තමයි. මේ කාරණේ අපි දැන් සාමාන්‍ය නර්තන ක්ලාස් එකකට යන ළමයිට නැත්නම් අපිටම ඇක්ටිං වර්ක්ෂොප් එකකට යන ළමයිට ඒක ගුරුවරයෙක් හෝ දෙන්නෙක් ඇත්ත ඉගෙන ගන්න පුළුවන්. මෙතනදී එහෙම නෙවෙයි ලෙක්චර් පැනල් එකක් අපිට හම්බෙනවා. සහ න්‍යායාත්මක පසුබිම යටතේ ඔබට සිලබස් එකකුත් හම්බෙනවා. මේක කොහොමද මේක දැන් විශ්වවිද්‍යාල මට්ටමේ තැනකට ඔබ අරගෙන එන්න හිතුවා මේ ලෙවල් එකට යන්න ඔබ හිතුවේ ඇත්තටම ශානු මේක දැන් ඕනම ළමයෙකුට දැන් පළවෙනි අවස්ථාව තමයි ඩ්‍රීම් ඔෆ් ආර්ට් කැම්පස් එකට ළමෙක් එන්නේ අපි හිතමු ඇක්ටිං විෂුවල් ආර්ට්ස් වල ඇක්ටිං එකට අපි හිතමු ළමයි 60ක් රෙජිස්ටර් වුණා කියලා ඩිග්‍රී එකකට වෙන්න පුළුවන් ඩිප්ලෝමා එකකට වෙන්න පුළුවන් සාහිත්‍ය පත්‍රයකට වෙන්න පුළුවන් එතකොට මේ 60ම අපිට 60ම කැමති වෙයිද මේ ඉන්ඩස්ට්‍රි එකට ඒ විදිහටම යන්න ඒක ඇත්තටම පොසිබල් නෑ මේක එහෙම එකක් නෙවෙයි අපිට ඇත්තටම මම බලන්නේ ඩ්‍රීම් ඔෆ් ආර්ට් විෂන් එකේ තියෙන්නේ ළමයින්ට ඔපචුනිටිස් කියන ඒවා ඉන්ඩස්ට්‍රි එකටම යන්න නැතුව ගන්න පුළුවන් වෙන්නත් ඕනේ දැන් ඒකට තමයි මම මුලින්ම කරන්නේ මේක සෙග්මන්ට් කරගන්නවා මේ කියන්නේ වෘත්තිකයනොත් අපිට අවශ්‍යයි ඊට පස්සේ ඔන්ටර්ප්‍රනර්ෂිප් ඒ කියන්නේ ව්‍යවසායකයනොත් අවශ්‍යයි ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් YouTube කෙනෙක් කියන ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් එයා වෙනම බිස්නස් එකක් ගන්න කරනවා YouTubers. එතකොට දැන් YouTuber කෙනෙක් විදියට හරියට රෙජිස්ටර්ඩ් YouTubers ලා ඉන්නවද? නෑ. ඕන කෙනෙක්ට ඕන විදියට කරන්න පුළුවන් කිසිම රූල් එකක් ඒකට නෑ. ඉතින් ඇත්තටම මේවල රූල් පව හැදෙන්න ඕනේ. නැත්නම් ඉතින් ඕන බොරුවක් කියන ඒවා දැන් යන ජෙනරේෂන් එකේ අහනවනේ. YouTube එක බලලා බොරුවක් කිව්වා නම් ඒ බොරුව අහන්නත් පුළුවන්. මේ ඒ වගේ පසුබිමක් තියෙනවානේ. ඉතින් මේක න්‍යායාත්මක කියලා කියන්නේ මේ හැම මූර්තිකයක පිහි කරන්නේ බොහොම ඩිසිප්ලින් එකක්. ඒ ඩිසිප්ලින් එක අනිවාර්යෙන්ම වැදගත්. ඒ ඩිසිප්ලින් එකත් එක්ක ඒක තමයි අපි හැමතිස්සෙම මේ අධ්‍යාපනයේත් මේක සංකලනය කරලා තියෙන්නේ. මේ මහාචාර්යවරු ආචාර්යවරු වගේ අරගෙන අධ්‍යාපනයේ පවා මේක සංකලනය කරන්නේ ඔන්න ඔය ඩිසිප්ලින් එකක් තියෙන වෘත්තිකේ ඩෙවලොප් කරනවා. හොඳයි. මම හිතනවා මේ හොඳ තැනකට ආවෙත් මම හිතනවා මේ අපි දැන් මේ වෙනකොට සමාජ මාධ්‍ය තුනත් අපි මේ කතා කරන සමාජ මාධ්‍ය තුනත් බොහෝ දෙනෙක් කතා කරනවා මේ මාධ්‍ය ආචාර ධර්මය කොහොමද රැකගන්නේ කියන එක සම්බන්ධව දැන් මාධ්‍ය ආයතන නිවේදකයෝ මේවා මේගොල්ලෝ කොහොමද කතා කරන්නේ කියන ප්‍රශ්න කරමින් ඉන්න අවධියක තමයි දැන් මේ අපි ඉන්නේ. ඉතින් මම හිතන එක හොඳ තැනක්. මම හිතන එහෙම ආචාර ධර්ම පද්ධතියක් ගොඩනගෙන නම් දරුවෙක් තුළ අධ්‍යාපනික වටිනාකමක් නිර්මාණය වෙන්න ඕන කියලා. දැන් මේ ඩ්‍රීම් ඔෆ් ආර්ට්ස් කැම්පස් එකට එන දරුවෙක්. දැන් කැම්පස් කොහොම අපිට ටිකක් හිතෙනවා මේක මේ ලොකු ළමයින්ට කියලා. නෑ මේක අපි පටන් ගන්න පොඩි තැනින්. හැබැයි එයාලට යන්න පුළුවන් දුර ගමනක් අපිත් එක්ක කොහොමද ඒක සිදු වෙන්නේ? ඇත්තටම චානු මෙහෙමයි. මේ විෂන් එකේ කොටසක් මම කිව්වනේ තියෙනවා ළමයි පරිසරයත් එක්ක මිනිස්සුත් එක්ක ගැවසෙන ප්‍රමාණය දැන් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක අපි දැකලා තියෙනවා පොඩි ළමයින්ගේ පවා කාඩ වත් කනකොට කාලුන් එකක් තමයි ඕනේ. ඉස්සර ඇත්තටම අපි බත් කෑවේ නෑ පුදු වල වාඩි වෙලා. එළියට ගිහින්. ඒ වගේ පරිසරයේ කොට දැන් වෙනසක් තියෙනවා. ඒතකොට මට අපි මේ විෂන් එකේ කොටසක් තමයි මේ පරිසරයත් එක්ක ළමයි සම්බන්ධ වී. තවත් ළමයි එක්ක ළමයි සම්බන්ධ වී. දැන් ළමයි ගොඩාක් වෙලාවට ඉන්නේ ෆෝන් එකේ. එතකොට ඔන්න ඔය පරිසරයේ දැන් පොඩිම ජෙනරේෂන් එකට පවා දැන් මේක ගිහිල්ලා තියෙන්නේ ඔය තත්ත්වේ. ඉතින් ඕකෙන් මුදවා ගන්න නම් අපි ගඟ තියෙන්න ඕනේ වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල තුල ළමයාගේ සබකෝලය, පර්සනැලිටි එක, කොන්ෆිඩන්ස් එක ඕවා ඔක්කොම ඩෙවලොප් කරගෙන ස්ටේජ් ෆෝබියා එක නැති කරලා අර ක්වොලිටි ළමයි පිහි කරන්න ඇක්ටිං, මොඩලින්, මියුසික් ඇන්ඩ් ඩාන්සින්, මීඩියා ඔය හැම එකකම ඉන්පුට් එක අරගෙන ක්වොලිටි ළමයි ඩෙවලොප් කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ.
ඒ උත්සාහය ඇත්තටම සාර්ථක කරගන්න පුළුවන්. මොකද අපිට ස්කූල් 6ක් මේක තියෙනවා. School of Visual Arts, School of Modeling, School of Media, School of Music and Dancing, Early Childhood Education, Psychology. ඒ ස්කූල් 6ක් තියෙනවා. ඉතින් මේ 6 පවත්වාගෙන යන්න ද්විතීක අධ්‍යාපන කොමිසම් සභාවේ අනුමැතිය ලත් පාඨමාලා, එතකොට උපාධි ලින්කන් යුනිවර්සිටි වලින් ඇෆිලියේට් වෙලා තියෙන උපාධි, ඒ ඔක්කොම අරගෙන ළමයිකට ඩිග්‍රිය දක්වා යන්න පුළුවන් පාර අපි හදනවා. එතකොට මේකේ අපි හිතමුකෝ මේ ඩිග්‍රිය හැමෝම දැන් ඇක්ටිං කරන කෙනා පර්ෆෝමන්ස් ආර්ට් ඩිග්‍රියක් කරන්න නැති වෙන්න පුළුවන්. යාට ඕනේ ඉන්ඩස්ට්‍රි එකට යන්න. ඉතින් ඒ පාරත් අපි හදලා තියෙනවා. ඒකත් අපේ ප්‍රොෆෙෂනල් පාත් එක වෙනම තියෙනවා, ඇකඩමික් පාත් එකක් වෙනම තියෙනවා. එතකොට ඇකඩමික් පාත් එක හොයාගෙන යන කට්ටියට ඒක, ප්‍රොෆෙෂනල් පාත් එක හොයාගෙන යන කට්ටියට ඒ පාත් එක යන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම මේක තුලින් මේ අර චානුකුව වගේ අර මේ ඩිසිප්ලින් එකක් එක්ක සාරධර්ම ඇතුව වෘත්තිකේ නිර්මාණය කරන්න තමයි අපි සෑහෙන මහන්සි වෙන්නේ දැන්. ඒකට අපි උදාහරණයක් විදිහට දැන් මේ අපි කතා කරන ස්ටුඩියෝ එක පවා ඩ්‍රීම් ඔෆ් මාර්ස් එකේ ස්ටුඩියෝ එක. එතකොට මේක ස්ටුඩියෝ එක කන්ට්‍රෝල් රූම්. එතකොට මේවා ඇත්තටම හදලා තියෙන්නේ මේ අපිට කතා කරන්න නෙවෙයි. ඇත්තටම මේවා හදලා තියෙන්නේ මේ ළමයින්ට ප්‍රැක්ටිකල් කරන්න සහ ළමයින්ගේ ප්‍රොඩක්ෂන් කරවන්න. ඒතකොට මේක විතරක් නෙවෙයි. ඇක්ටිං ගත්තත් ඒ වලට අවශ්‍ය හැම උපාංගයක්ම. ඉන්ඩෝ ෂූටින් එකක්, අවුට්ඩෝ ෂූටින් එකක්, ඔය හැමදේම කරන්න ඔක්කොම උපකරණ අපි ගාව තියෙනවා. ඒවා ඔක්කොම ළමයින්ට අපි පාවිච්චි කරන්න දීලා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් කරවන්න අපි සෑහෙන්න මේ ලොකු ප්ලෑන් එකක් ඇතුව තමයි මේක යන්න පටන් ගන්න. ඉතින් හැමතැනම ඉතින් ඇත්තටම මේක මේ අපේ තියෙන්නේ ප්‍රායෝගිකත්වය, ක්වොලිටි එක සහ මේ මොනවා කරත් වැඩක් නැහැ. එන් ළමයාට ඒ මොකක් හරි දෙයක් ඇචීව් කරගන්න බැරි නම් අන්නේ ඇචීව්මන්ට් හැම කෝස් එකක් අවසානයේද අන්නේ ඇචීව්මන්ට් අපි අනිවාර්යයෙන්ම ඒ ළමයින්ගේ ඉස්සරහා ළමයින්ගේ දෙමව්පියන්ට හැම කෙනාටම අපි ඒක කරලා පෙන්වන මෙන්න මේ වගේ දේවල් මේ ළමයින්ට කරන්න පුළුවන්. මක්කන විශේෂයෙන්ම වගේම අපි දන්නා බොහෝ අධ්‍යයන ආයතන වලින් ගෙහිවෙන දරුවන් ඒ අයට උපන්න තියෙන පුළුවන්, ඒ සහතිකයක් තියෙන පුළුවන්. හැබැයි ඒ අය වෘත්තිකයන් විදිහට වැඩ කරන්න ගියාම ආයතන වලට අපි දැක්කේ දෙයක්, එහෙම නැත්නම් කලා ශාස්ත්‍රයේ වැඩ කරන්න ගියාම දැක්කේ දෙයක් තමයි මේ රික්තකයක් තියෙනවා මේ ප්‍රායෝගිකව මේ කණ්ඩායමක් එක්ක වැඩ කරන විදිය. එහෙම නැත්නම් ක්‍රියාකාරකම් වල යෙදෙන්න ගියාම ඒවට කොහොමද හදිසි තීරණ ගන්න? තීරණ ගැනීමේ හැකියාවේ තියෙන ගැටලු මේ වගේ මොකක් ගැටලු තියෙනවා මේ අය වැඩ කරන්න ගියාට පස්සේ. ඉතින් ඒ අය පුහුණු කරන්න ගොඩ කාලයක් අපිට ගන්නත් බෑ ආයතන වල. ඒකට ඉක්මනින්ම ඔවුන්ට ශාස්ත්‍රයෙන් ඉවත් වෙනවා හැර වෙන choice එකක් නැති වෙලා යනවා. ඒක අපි දැකලා තියෙනවා. මෙන්න මේ රික්තකේ තමයි අපි මේ පුරවන්න යන්නේ. ඒක තමයි මේ Dream of Arts campus එකේ තියෙන වෙනස. දැන් අපි හිතුවොත් විශේෂයෙන්ම මේ වගේ කැම්පස් එකකට එවන්න දෙමව්පියෝ එකදා මේ දරුවෝ ගැන වගකීමක් ගන්න. කවුද මේ වගකීම ගන්න? දරුවෝ ආරක්ෂිතයිද? විශේෂයෙන් අපි දන්නවා මොඩලින් ශාස්ත්‍රයට, රංගන ශාස්ත්‍රයට ඇප්ලත් වෙනකොට මේ දරුවන් කවුද රැක බලන්නේ? අපි කියමු මේ ආචාර්ය මණ්ඩලයේ තියෙන විශේෂත්වය සහ මේ ආයතනයේ අපි නිකම්ම පාඨමාලාවකට නැත්නම් වැඩමුළුවකට යවන දරුවෙක්ට වඩා කොච්චර වගකීමක් ගන්නවද මේ ආයතනය කියන්නේ? ඇත්තටම චානු ද්විතීක අධ්‍යාපන කොමිසම් සභාවේ ලියාපදිංචි පාඨමාලාවක් කරන්න නම් සහ කැම්පස් එකක් මට්ටමේ පාඨමාලාවක් කරන්න නම් අපි ගාවේ හැම ස්ටෑන්ඩඩ් එකක්ම තියෙනවා. ඒකට දැන් උදාහරණයක් විදිහට මගේ දැන් IJC කැම්පස් එකේ ඔය සියල්ලම A to Z හදලා තියෙනවා. ඒකට මට මේක විශේෂයක් නෙවෙයි. ඒකට මේකේ අනිවාර්යයෙන්ම ඒ සම්පූර්ණ උසස් අධ්‍යාපන ආයතනයක නැත්නම් කැම්පස් එකක තියෙන ස්ටෑන්ඩඩ්ස් ටික අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. නැත්නම් අපිට ඒ අදාළ රෙජිස්ට්‍රේෂන් ඇප්ලිකේෂන්ස් කරගන්නත් බෑ. ඒක එකක්. අනික ඉතින් මේක මේ අපිට කිසිම ළමයෙකුට දුර ගමනක් යන්න නම් ඔය හැම රෙජිස්ට්‍රේෂන් එකක්ම හැම දෙයක් තියෙනවා. දැන් රටකට ගියත් පෙන්වන්න මොනවා හරි තියෙනවනේ වැලිඩ්. එතකොට ඒකට এডুকেෂන් එකට අවශ්‍ය අදාළ ෆ්‍රේම් එක මේ Dream of Arts campus එකේ මුලින්ම අපි කියලා තියෙනවා. ඒකයි අපි විශ්වවිද්‍යාල වාචාරවල මහාචාරවල අරගෙන මේ සිලබස් හදුවේ. එතකොට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ප්‍රවීණම කට්ටිය අවුරුදු 25 35 මේ
එක්ස්පීරියන්ස් තියෙන ප්‍රවීණම කට්ටිය අරගෙන අපි මේ සිලබස් හදන්න දාගත්තේ. ඇත්තටම ගොඩාක් පහන්සි වුණා මේ ඇක්ටින් එකේ අපේ ඉන්නවා අපේ ඇක්ටින් හෙඩ් ඉන්නේ මේ චන්දපරණ මහත්මයා. ඉතින් එයා සෑහෙන මහන්සි වුණා ඉන්ඩස්ට්‍රි එකකින් මේ ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක කොහොමද සිලබස් එකකට ගන්න අපි සෑහෙන ඇත්තට මාස ගණන් අපි සමහර තැන්වල ආගිව් කරලා තියෙනවා. ආගිව් කරා මේක කරන්න අමාරුයි මේක සිලබස් එකට ගන්න අමාරුයි නෑ අපි කිව්වා කොහොම හරි ගමු කියලා. ඒක කොහොම ලොකු දෙයක් ඉතින් මේ මාස ගාණක් තිස්සේ අපි කරා. ඇත්තටම මේක පටන් ගත්තේ අගෝස්තු මාසේ. මේ සිලබස් එක හදන එක පව පටන් ගත්තේ අගෝස්තු මාසේ. ඉතින් අගෝස්තු ඉඳන් දැන් වෙනකම් අපි කොච්චර මේක in depth analyze කරලා තියෙනවා. දැන් අපි මතක් කරමු මේ දරුවන් විශාල සංඛ්‍යාවකට මේකට සම්බන්ධ නැහැ. මොකද අපිට අවශ්‍ය ප්‍රමාණය දෙන්න නෙවෙයි ප්‍රමාණාත්මක බව වෙනට වඩා ගුණාත්මක දරුවන් පිටසක් දීගන්න නිසා අපි මේක බලන අපේ ආධුනික මාපියන් වෙන්න පුළුවන් නැත්නම් අපේක්ෂකයන් වෙන්න පුළුවන් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කවදා වගේද මේක පටන් ගන්න මොන ශේෂ්ත්‍ර වලට සම්බන්ධ වෙලා මොන වයස් මට්ටම් වලද අපි එකක් පටන් ගන්නවා. ඔව් ඇත්තටම චානු මුලදී කිව්වා චානු මතක් කරා මුල් එකක් දැන් එන ශේෂ්ත්‍රයට එන කට්ටියට තියරි දැනුම තිබුණාට වැඩක් කරගන්න. තාත් එක්ක හරි කතා කරගන්න බෑ. ප්‍රෙෂර් අන්ඩර් ප්‍රෙෂර් වර්ක් එකක් මොකක්ද ජොබ් එකක් කරන්න බෑ. ඇත්තටම චානු ඒකයි දැන් ලෝකෙට අපිට මාස දෙකෙන් තුනෙන් හයෙන් ඕවලට විසඳුම් හදන්න බෑ. ඇත්ත කියන්න බෑ. මිනිස්සෙක් පරිණත වුණාට පස්සේ ආව චේන්ජ් කරනවා කියන එක ලොකු වැඩක්. ඒක තමයි අපි ඉස්සෙල්ලාම පටන් අරගෙන තියෙන්නේ පොඩි ඒජ් එකට ප්‍රෝග්‍රෑම් පවා. ඉතින් පොඩි කාලේදී ළමයා මේ ස්ටෑන්ඩඩ්ස් වලට හැදුවොත් ඒ ළමයා ලොකු වෙනකොට හරි ලේසියෙන් මෙතනට ගන්න පුළුවන්. ඉතින් ඒක හින්දා තමයි මේ පොඩි කාලෙම අපි පටන් ගන්න. ඒජ් සීමාව ගත්තොත් එහෙම ඒජ් ලිමිට් එක ගත්තොත් එහෙම වයස අවුරුදු 8 ඉඳලා පටන් ගන්න පුළුවන් මේ කෝස් එක. හැබැයි හැම කෝස් එකක්ම නෙවෙයි. දැන් ජයිලුඩ් වගේ කෝස් එකක් වයස අවුරුදු 2 ඒ ලෙවල් වලට පාස් වෙනවා. ඇක්ටිං පුළුවන්. ඇක්ටිං එකෙන් තමයි අපි අද මේ කරන්නේ. මීඩියා පුළුවන්. ඩාන්සින් පුළුවන්. අපි එතනින් ළමයා ග්‍රූම් කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි ඔබට මතක් කරන්නේ මම කියන්නේ ඔබ තවමත් ඔබේ හීන ඇතුලේ ඉන්නවා නම් එහෙම නැත්නම් හීන හොයන පාරට යන්න බලාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් ඔබේ දෙමව්පියන් විදිහට ඔබ දෙමව්පියන් විදිහට ඔබේ දරුවාව මුල පැත්තට යොමු කරන්නේ දරුවන් පිළිපෙළි කලා කුසලතාවයෙන් කලා කෞශලයෙන් දෙන්නදී මගේ දරුවෝ කොහොමද ග්‍රූම් කරන්න කියලා හිතනවා. විශේෂයෙන්ම අපි සම්මත අපි කතා කරන නිරූපණ ශේෂ්ත්‍රය ඇතුළේ අපි කොහොමද පර්සනල් ග්‍රූමින් දරුවෙක් අඳින්නේ කොහොමද දරුවෙක් ඊට කියලා කතා කරන්නේ කොහොමද ඒ වගේම තමයි කන බොන දේවල් පවා කොහොමද ඒවා අපි කරන්නේ මේ හැම දෙයක් ගැනම ඉගෙන ගන්න දරුවාව යොමු කරන්න තරක් උදව් වෙනවා නම් එහෙනම් මේ හැම දෙයකම නිර්මාණය වෙච්ච කොටස තමයි Dream of Arts එක 2026 අවුරුද්දට ඔන්න අලුත්ම බලාපොරොත්තුවක් එක්ක අපි එකතු වෙලා ඉන්නවා. ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න ඔබේ දරුවා යොමු කරන්න. මේ මං ප්‍රසන්නත් අවසන් වශයෙන් ඔබට යමක් කියන්න නැත්නම් ඔබ නිර්මාණය කරපු මේ ආයතනය ඔබට බැලුවම දැන් කොයිතරම් හිතට සතුටක් කරනවද මම දෙයක් මේ සමාජීය වෙනුවෙන් සමාජ වගකීමක් ඔබ ඉටු කරලා තියෙන කියලා මට හිතෙනවා. ඉතින් ඒ නිසා මට වාසනාවක් නැතුණත් එක්ක මේ එක මම හිතනවා අනාගත පරපුරට ලොකු වාසනාවක් ඉටු වෙලා තියෙනවා. ඔබට මොකද ඒ ගැන දැනන සතුට? අතට චානුවා මෘදුතාංග ඉංජිනේරු සස්අධ්‍යාපන ආයතනයේ තුලින් මෘදුතාංග ඉංජිනේරුවන් 8500කට වඩා ඉන්ඩස්ට්‍රි එකට යොමු කරලා දැන් අවුරුදු 25 වගේ ළමයි ඉන්නවා ලක්ෂ 6 7 8 10 පඩි ගන්න. එතකොට එතනින් අපිට සතුටක් ලබන්න පුළුවන්. එතන අපි ජයග්‍රහණයක් කරා. ඇත්තටම දැන් මේකේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් කියනවා ප්‍රවීණ අංගන ශිල්පියෝ ශිල්පිනියන් අරගෙන දැන් අපි මේ සිලබස් හදලා ස්ටුඩියෝ හදලා ඩාන්සින් ස්ටුඩියෝ හදලා ඒ ඉන්ස්ට්‍රුමන්ට් අරගෙන තාම වෘත්තිකයන් බිහි කරන්න දැන් අපි මේ සැදී පැහැදී ඉන්නවා. ඉතින් දැන් අපි දැනටත් ඉන්ඩස්ට්‍රි එක ඇනලයිස් කරගෙන ඒකට අවශ්‍ය වෘත්තියන් කොච්චරක් අවුරුද්දකට තියෙනවද ඒ හැම ඇනලිසිස් එකක් අපි කරලා තියෙන්නේ. ඇත්තටම මේ ඇනලිසිස් එක කරේ දැනට මාස 8කට විතර උඩදී. කොච්චර ඉන්ඩස්ට්‍රි එකට යන්න මොනවද තියෙන ගැප්ස් ඒවා හැමකම අපි ඇනලයිස් කරලා තියෙනවා. එතකොට මේවා අපේ Dream of Arts campus එකකින් ළමයි ඒ වෘත්තියන් විදියට ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ව්‍යාපාර පටන් අරගෙන
ඒවත් ඇත්තම තමයි අපිට ඒ උපරිම සතුට ලබන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා මේ උපරිම සතුට ඉතාම දුරු දිනකදී අපිට ළඟා කරගන්න හැකි වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා ඔබට ඔබේ ජීවිතේට හරිම වටිනාකමක් නිවැරදිම වටිනාකමක් ලබා ගන්න අවස්ථාව ලැබෙන මේ මොහොත මම හැරගන්න එපා කියන පණිවිඩය තමයි අපි අමිත්සම ඔබට දෙන්නේ. අප මාධ්‍ය ශාස්ත්‍රය ගත්තත් නැත්නම් රංගන ශාස්ත්‍රය ගත්තත් නිර්මාණ ශාස්ත්‍රය මේ ශාස්ත්‍රවලදී අපි ලබපු සමහර අපහසුතාවයන් අපිට මේව තිබුණා නම් ඉගෙන ගන්න කියලා ඉතිච්ච දේවල් මම හිතන අද දවසේදී මමත් දකිනවා මගේ ඇස් දෙකෙන්ම මෙතනදී ඔබට ඒ හැම පිටසක්ම සපුරා ගන්න හොඳ අවස්ථාවක් ලැබෙලා තියෙන නිසා අපි ඔබට ආරාධනා කරන මේ ප්‍රවීණ ආචාර්ය මඩුල්ල යටතේ ඔබේ න්‍යායාත්මක වගේම ප්‍රායෝගික දැනුම සපුරා ගනිමින් ඔබේ ගමනට අවශ්‍ය කරන ඉදිරි මාර්ගය හදාගන්න කියලා. එහෙම නේද ප්‍රසන්න? ඔව්. හොඳයි එහෙනම් අපි අද දවසේදී මේ කතාබහින් සමුගන්නේ තවත් Dream of Arts මේ කැම්පස් එකේ ඔබට ඉගෙන ගන්න පුළුවන් ආචාර්ය මණ්ඩල කවුද මොන ශාස්ත්‍රයන්ද කොහොමද ඒවා සිද්ධ වෙන්නේ කියලා ඉදිරියේදී ඔබට දැනුවත් වීම ලබා දෙන බව මතක් කරමින්. ඉතින් Dream of Arts campus ඒ වගේම Institute of Software Engineering campus හි ප්‍රධාන නිලධාරීතුමන් සහ කල්පනාකාර අධ්‍යක්ෂකතුමන් ප්‍රසාද් වඩුගේ මහත්මයාට දවසේදී අපිට එකතු වුණා. ඉතින් ස්තුති දෙකක් තියෙනවා. බොහොම ස්තුතියි මේ ඩ්‍රීම් එකට. මේ සීනිය දැක්කාට කලා ශාස්ත්‍රය වෙනුවෙන් එහෙම දෙයක් නිර්මාණය කළ යුතුයි කියන එක අපේ රට වෙනුවෙන් සිදුවේ ඉතාම විශාල වගකීමක්. ඉතින් ඒ නිසා ඒ වගකීම වගවීම දරපු ඔබට ස්තුතියි. ඒ වගේම තමයි දවසේදී අපිට කතා බහට එක්කරන්න ස්තුතියි ආයුබෝවන්. එහෙනම් අපි සමුගන්නේ Dream of Arts තවත් විශේෂ වැඩසටහනක් එක්ක ඔබ හමු වෙන බලාපොරොත්තු වෙමින් ඒ දැනුවත් කිරීම එක්ක අපිත් එක්ක බොහොම ඉක්මනින් ඔබ එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔබ කීන හැබෑ කරන එකම තැන Dream of Arts. Dream of Arts Campus. Dreams into reality.